අර බ්ලූ ෆිල්ම් නිලියක් වයිරල් වෙනවනේ මේ දවස්වල මේ ආයිසෙට් කියලා දැක්කේ නැද්ද? නෑ දැක්කේ නෑ. මොකද්ද මේ දාලා දෙන්නේ මොකද්ද? තොට මෝල් බං. නොදකින් බෙල්ලි. ඊ ඇයි බයින්නේ? එහෙමනේ බලමු ඇයි මොකද්ද හේතුව කියලා. ලංකාවේ අර බ්ලූ ෆිල්ම් නිලියක් වයිරල් වෙනවනේ මේ දවස්වල මේ ආයිසෙට් කියලා දැක්කේ නැද්ද? නෑ දැක්කේ නෑ. පිට රටින් ගෙනලා ලංකාවේ වයිරල් කරන්න හොඳයි යාළුව. අපි චුට්ටක් ගලපෙන්නුව තමයි යාළුවට රිදින්නේ. යෝ ඉතින් ගල පෙන්නම රිදෙනවා. Oh shit, not good. රිදෙනවා කටු එනනවනේ. ගල් හරි ගොරෝසුයි. සුමට නෑ. ඒක නිසා කටු එනවා වගේ ඒක රිදෙනවා. මොනා කියනවද මන්දා? අනිත් එක මේ බනින්න ඔක්කොම ඇන්ටි කැන්ලගේ ප්‍රොෆයිල් වලට ගියාම සාරාගේ ෆොටෝ වෙහි බෑලා එක්ක ෆලෝ කරන්න නැතුව ඉන්න ඕනේ නේද? ෆලෝ කරලා යකෝ බනින්නේ. ඒකනේ ඇයි බයිල්ලේ ෆලොත් කරලා. මම අහන්නෙත් ඇයි බයින්නේ නේද? මේ අහන්නකෝ මං ඇඟ පේන්න බිකිනියක් ඇඳලා දාම වීඩියෝ එකක් කරේ අනේ කරන්න නේ. බිකිනි නෙමෙයි ඇඳුම් නැතුව නටපුණුත් මේ දවස්වල ලංකාවේ පොෂ් විදිහට වයිරල් වෙනවා. අපි දැක්කේ නෑනේ එහෙම මොකුත්. එහෙම ලින්ක්ස් මොකුත් ආවේ නෑනේ. එහෙම තියෙනවා නම් එවන්න. ඇදගත් විදිහට. ඔව්. මගේ එකට බානින්න එපා මේ පිටරට වේලිනේ ඇන්ටි කැරිලා. මුන්ගේ ප්‍රොෆයිල් වලට ගියාම මල්ලි බබාලා ලෙෆ්ට් වෙනවා මේ ෆොටෝ දකිද්දි. අම්මපා මෙහෙම එකයි මෙහෙම එකයි මෙහෙම එකයි. එහෙම කොහොම තව වෙන නැද්ද ක්‍රම? වේලෙනවා ඇති උනාට ඉතින්. වේලෙන්නේ නෑ. පෙන්වන්න එපා. මට මොල් අමාරුවක් තියෙනවනේ මේ ෆලෝ කරලා තියෙන එකේ ගින්නේ. ෆලෝ කරලා නෑ තාම. කවන්නේ තාම මට. එහෙමද? එදාට මම යන්නම්කෝ. මම හිතුවේ කහන නැති කියලා. මම හිතුවේ එහෙම කහන මොකක් හරි සීන් එකක් ඇති කියලා කහඹිලිය ගෑවිලා මේ ඒ කියන්නේ කහන්න නැත්තම් ඉතින් අවුලක් නෑ මේ කහන්න නෑනේ මට නම් දැන් නිකන් කහනවා වගේ මේ වීඩියෝ එක බලලා මේ ඔයාලට කහන්න නැත්තම් අවුලක් නෑ එල සුපිරි ඔයා ඉතින් ඇයි ගල් පෙන්නන්න ගියේනේ මොනවටද පෙන්නන්නේ ඉතින් වැඩක් නෑනේ අනවශ්‍ය දෙයක් කරලා තියෙන්නේ ඒක නිසානේ මේ බෙනුම් අහලා තියෙන්නේ